සුබ දවසක් ඔයාලා හැම දිනාටම යන්ත්‍ර මන්ත්‍ර ශාස්ත්‍රය ඉගෙන ගැනීමට කැමති කෙනෙක් නම් යන්ත්‍ර මන්ත්‍ර ශාස්ත්‍රයෙන් දැනටමත් වැඩක් ගන්න කෙනෙක් නම් යන්ත්‍ර මන්ත්‍ර ශාස්ත්‍රයේ ඉගෙනගෙන දැන් හොඳ පරපුරුද්දක් තියෙන කෙනෙක් නම් වරන් කරන දරුවෙක් නම් මේ වීඩියෝ එක ඔයාට ගොඩක් වටින වීඩියෝ එකක් වේවි. ඉතින් යන්ත්‍ර මන්ත්‍ර ශාස්ත්‍රයේ පිළිබඳව කතා කරන ශ්‍රී ලංකාවේ එකම YouTube නාලිකාව මන්ත්‍රයේ YouTube නාලිකාව. ඉතින් තවමත් ඔයා මේ channel එකට එකතු වෙලා නැත්නම් දැන්ම යට තියෙන රතු පාට subscribe button එක on කරලා bell icon එක all click කරලා තියාගන්න. එතකොට තමයි මේ දාන වටිනා වීඩියෝ ඔයාලට නැරඹීමේ හැකියාවක් තියෙන්නේ. යන්ත්‍ර මන්ත්‍ර ශාස්ත්‍රය කියලා කියන්නේ ඈත ඉතිහාසයේ පරම්පරාවෙන් පරම්පරාවට ලැබුණු දායාදයක් ලෙස අපි දකිනවා. ඉතින් වර්තමානයේ වෙනකොට මේ අපේ ශාස්ත්‍රයේ පරිහානියට පත්වීම පවතිනවා. ඒ මොකද මිනිස්සු අතරත් වැරදි මතයක් ගොඩනැගිලා තියෙනවා. ඉතින් මේ වර්තමානයේ වෙනකොට යකඳුරන් විසින් ගොඩක් ජාවාරන් සහ කූට වැඩ කරනවා මේ යන්ත්‍ර මන්ත්‍ර ශාස්ත්‍රය කියන තැනට මුවා වෙලා. ඉතින් ඒ නිසා මේ ගොඩක් අය ලෙස සමාජයේ මෙම යන්ත්‍ර මන්ත්‍ර ශාස්ත්‍රය නිකන් හැල්ලුවට ලක් කරලා තියෙනවා. ඉතින් මේ යන්ත්‍ර මන්ත්‍ර ශාස්ත්‍රය බහුලවම ගොඩක් දුරට මිනිස්සු අතරට යන්නේ නැත්තේ අන්නේ කරුණ ටික තමයි. ඉතින් හරියට යකදුරන් විසින් යන්ත්‍ර මන්ත්‍ර ජීවන් කිරීමටවත් මන්ත්‍ර කාණ්ඩවත් නොදැනිව නිසා ගොඩක් තැන්වල මේ කරන වැඩ රාජකාරී හරි හැටි සිද්ධ නොවන තැන් ගොඩක් තියෙනවා. ඉතින් යාළුවනේ මේ පරිහානියට පත් වෙන්නේ ගොඩක් අය හැකි පමණින් තමන් පුංචියටම යන්ත්‍රයක් මන්ත්‍රයක් ජීවන් කරන තන්න පමණින් හැම දෙයක්ම හරියට නිසිලෙස ඉති වෙන්නේ නැහැ. ඉතින් මෙම ශාස්ත්‍රය පිළිබඳව ලොකු අවබෝධයක් නැතුව කටයුතු කරමින් පවතින බවට අපි ගොඩක් තැන්වල දකිනවා. ඉතින් දී කැපීම, මල්බුලත් අතු සෑදීම, දිස්ති මන්ත්‍ර, ප්‍රතිපත්ති, පිදේනි සෑදීම සහ පුදදීම, වරන් හිර කැපීම, වින කැපීම, බන්ධන කැපීම, යකුන් බැඳීම සහ යකුන්ගෙන් වැඩ ගැනීම වැනි බොහෝ දෑ එකතු කරලා අපි වීඩියෝ සෙට් එකක් නිර්මාණය කරමින් පවතිනවා. ඉදිරියේදී මේ channel එකට ඒ වීඩියෝ සෙට් එක දානවා. ඉතින් යන්ත්‍ර මන්ත්‍ර ශාස්ත්‍රය ඉගෙන ගැනීමට කැමති කෙනෙක් නම් ඔබ අපේ channel එකත් එක්ක එකතු වෙන්න. මේ වීඩියෝ සෙට් එක හොඳට නරඹන්න. එකපාරක් නෙමෙයි දෙපාරක් තුන් පාරක් හරි හොඳට සවන් දීලා මේ වීඩියෝ සෙට් එක අහලා ඒ කරන විදිහට ඔයාලා ඒ රාජකාරී කරන්න පටන් ගන්න. මොකද ඒ වීඩියෝ සෙට් එක සත්‍ය මන්ත්‍රත් සත්‍ය කරුණොත් අඩංගු කරලා තමයි අපි මේ වීඩියෝ එක දැන් නිර්මාණය කරලා තියෙන්නේ. ඉතින් මේ කරන දේවල් මේ වරන් දරුවෙක් හෝ වේවා යන්ත්‍ර මන්ත්‍ර ශාස්ත්‍රය ඉගෙන ගන්න දරුවෙක් හෝ වේවා ඉගෙනගෙන වැඩ රාජකාරී කරන කෙනෙක් හෝ වේවා තමන්ගේ කැඹුරුමය පවා හදා ගැනීමේ හැකියාවක් මේ මන්ත්‍ර කාණ්ඩවල අපි කියලා දෙනවා. තව දෙයක් තමයි මේ අදුරු ආරක්ෂාව මුල ඉඳන්ම අපි මුල සිඳන් සරලව තමයි මේ හැමදේම කියලා දෙන්නේ. කිසිදු කාණක් මුදලක් අය නොකර තමයි මේ දේවල් කියලා දෙන්නේ. මේක සම්පූර්ණ මේ වීඩියෝ සෙට් එකම නොමිලේ තමයි ඔයාලට ලබා දෙන්නේ. ඔයාලට මන්ත්‍රයක් පාඩම් කරන තැන ඉඳන් සම්පූර්ණම තනියම බන්ධනයක් කැපීමේ හැකියාව දක්වාම අපි ඔයාලව හොඳ අවබෝධයකට ගෙනියනවා. ඉතින් මේ වීඩියෝ සෙට් එක සම්පූර්ණම සතියක් ඇතුළත වීඩියෝ දෙක ගානේ අප්ලෝඩ් වෙනවා. ඉතින් ඔයාලා ඒ ටික හරි හැටි නරඹලා යන්ත්‍ර මන්ත්‍ර ශාස්ත්‍රය පිළිබඳව ලොකු අවබෝධයක් ලබා ගන්න කියලා අපි ඔයාලගෙන් ඉල්ලනවා. ඉතින් මේ වීඩියෝ සෙට් එක නිර්මාණය කිරීම සඳහා තවත් වෙද මහත්තයෙක් අපි සම්බන්ධ කරගන්නවා channel එකට. මොකද අපේ අවබෝධයත් සහ ඊට එහා ගිය මූපුරා ගිය අවබෝධයක් තිබිය යුතු බව අපිත් හොඳින් දන්නවා. ඒ නිසා තවමත් හොඳ යකඩුවෙකු නිර්මාණය කිරීමට අපි මේ වීඩියෝ එකෙන් හොඳ යකඩුවෙක් නිර්මාණය කිරීම තමයි අපේ ප්‍රධාන අරමුණ වෙලා තියෙන්නේ. ඉතින් මේ නිසා හරි හැටි මන්ත්‍ර කාණ්ඩ බලා ගන්න කියලා ඉල්ලන ගමන් ඊළඟ වීඩියෝ එකෙන් අපි හමු වෙමු. ඔයාලට සුබ දවසක්.